රට ඇරලා තියෙනකොට විපක්ෂය කෑ ගහනවා. රට වහනකොට විපක්ෂය කෑ ගහනවා. රට අරින්න. ජනාධිපතිතුමා දිනයක් කියන්නේ මෙන්න මේ ආවල් දවස වෙනකොට මේ කොරෝනා වසංගතය මේ රටෙන් තුරන් කරනවා. බැරි නම් කරගන්න පුළුවන් කෙනෙකුට බාර දීලා මම යනවා කියලා කියන්නේ. අපි රාජ්‍ය සේවකයා ඩිමාන්ඩ් දීලා අපි ගෙදර තුරස්ත වැඩ කිරීම කරා. ඒ අයගේ පඩි අපි කැපුවේ නැහැ. අපි ගුරු විදුහල්පති සන්ධානය හැටියට මෙරට සමස්ත ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ රජය වහාම ගෙදර යා යුතුයි කියලා අපි පෞගේ 25 වෙනිදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ රටේ පාසල් පද්ධතියේ 99.9%ක්ම ගුරුවරු මේ ක්‍රියාවේ හිටියා. මේ සියලු දෙනා එකාන්තින් කිව්වේ රාජපක්ෂ රජය වහාම ගෙදර යා යුතුයි කියලා. එළ මෙතන මේ රට ආර්ථිකේ වැටලා ඇත්තනම තේරෙනවනේ. මේකේ මුන් පඩි ඉල්ලන්නේ මුන්ට මොලයක් නැද්ද? ගුරුවරුනේ මුන් ගුරු හොරු. ඒකෝගොල්ලෝ අමාරුවේ දාන්න ආණ්ඩුව රජයට අපහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ රාජකාරිය කරනවා නම් මහජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරීන් එක්ක කරන්න පුළුවන්ද වැඩ? කොරෝනා වෛරසයක් ආවා. ඒක අද ලෝකේම කවදාකවත් නැති ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා මේ නැවතත් රට යථා තත්ත්වයට ගේන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහලටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන ඕගොල්ලන්ගේ අතේ. දැන් ඒක අපි කරන්න මට ඉඩ දෙන්න. මම කියන ක්‍රමය නැත්තම් මොනවද ඔයගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ? ආණ්ඩුවට ලංකාවට එවන විදේශ විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරු පවුල් මොනවා හරි කාලා කොහම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. අපි මාස දෙකක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා. මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන නෑ මේක ඇතුළේ මාසයක් තිස්සේ දාලා හිටියා. අපි බලන් හිටියේ මේවා. ඔස්සෝසේ දාලා ඉන්න ඒගොල්ලෝ තමයි මෙතන කන්නේ. දැන් අපි තාමනි ස්වපෝෂිතයි. අද ගොවි මහත්තුරු කියලා මම දන්නේ මොකද මහත්තුරු කියලා උද්ඝෝෂණ කරනවා. දස ගණනින් කොළඹට ඇවිල්ලා උඹලගේ මාලිගා වට්ටලට දිනයා ඇඩි වැඩි ඈතක නෙමෙයි කියන කාරණේ මේකගේ ඉස්සරහා ආදාවි ප්‍රකාශ කරනවා. ඒක අපරාධ කරලා මේ ගොවි හන්දට අහුම්කම් දීපල්ලා කියලා අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. තාපෝල චිත්‍රෙන්ද පුරන් වෙලාවේ තිබුණු පුරු අලාකලා අවුන්ට නැවත ආරාධනය කරනවා. දෙන්නක් ගැස්පගේලා අමරපදින් අපේ පාරවල් වල අම්මට උගන්න කොළඹ වට කරන්න දියත වෙනටත් කොළඹ Tamanට හැකි සෑම තැනකට එන්නේ කියලා අපි ජනතාව ඉල්ලා හිටිනවා. නේ වෙනත් කරනවා වගේම ජනතාවත් දැක්කත් එකයි ඒ නිසා වහාම ලිපිය ඉක්මනට බාර දෙන්න ඕන. නම ලක්ෂයක් තමුන්නාන්සලා මට ඡන්දේ දුන්නේ මගේ මූණට නෙවෙයි. මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිවල. ඒ ප්‍රතිපත්තිවල පැහැදිලිවම අපි ප්‍රකාශ කරා වෙනසක් ඉල්ලවන විප්ලවීය වෙනසක් ඉල්ලුවේ. ඒ වෙනස කරනක අමාරුයි. දහස් ගාණක් එක්ක උඹලගේ පාර්ලිමේන්තු වට කරන්න අපි වැඩි ඈතක නැතු වෙනවා කියන පණිවිඩයක් ගන්නවා නිසා ආරක්ෂාව තර කරගන්න. ස්ටිල් ගේන්න ඩොලර් නැතුව ගියා. ඩොලර් කෝටි 1550ක් කරන් තියෙනවා. මේ ඩොලර් කෝටි 1550යි ඩොලර් කෝටි 300යි ගත්තේ මහින්ද. ඒක 2021 වෙනකොට ගෙවලා ඉවරයි. නැ ඩොලර් කෝටි 1250ක් ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4මාරට. තෙල් ගෑස් විදුලිය අර්බුදේ නිර්මාපකයා රනිල් බෙල්ල දුන්න ගෝඨාභය අසරණය. පව් ඇත්තටම අර්බුදේ නිර්මාතෘ රනිල් බෙල්ල දුන්න ගෝඨ වෙනසක් ඉල්ලවන විප්ලවීය වෙනසක් ඉල්ලුවේ. ඒ වෙනස කරනක අමාරුයි. අපි මොකද කරේ? ඔක්කොම අයින් කරා. 60ක් දුන්නා. තව කෙදිරි ගාවොත් ඒ 60ක් අයින් කරා. මට මේක ලොකු නෑ. යාට ලොකුයි මට ලොකු නෑ. දැසෙන ගුණ කඳුළු විසඳ ගන්න එන්න සිනහ මලින් පුහුණු සරසගන්න එන්න භේද නැතිව සැවම එකතු වෙලා එන්න දෙවෙනි වැල්ලේ
ඇපෙන්ඩික්ස් ආයතනයේ රෝගියා වාර්තා වෙලා මාසයක් ගත වුණා. ඒකවත් ක්‍රියාමාර්ග ගත්තා. ඒ කාලේ PCR පරීක්ෂණ ප්‍රතිඵල පැය 24න් හම්බ වුණා. සියලුම PCR පොසිටිව් රෝගීන් රෝහල්ගත කළා. ආශ්‍රිතයන් හබාගෙන ගියා. ඔබම නේද විද්වංශ අධ්‍යක්ෂවරුන් ගහලා සාකච්ඡා කරා. 50 60 100 ආශ්‍රිතයන් හොයාගත්ත ඒ සියලු ආශ්‍රිතයන් බස් පිටින් ගම් පිටින් අරගෙන ගිහලා නිරෝධායන මධ්‍යස්ථානවල නතර කරා. ඊළඟට අධිරීතිය දැම්මා. අධිරීතිය දාලා ජනතා පීඩාවට පත් වෙනකොට රුපියල් 5000 දුන්නා. පළවෙනිලාවේදී පොඩි පොඩි ප්‍රශ්නාවට පස්සේ ග්‍රාම සේවකලා ගෙදරට ගිහිල්ලා 5000 දුන්නා. දෛනික ආදායම හැමියට 5000 දුන්නා. ඒ වගේම තමයි අනුරාධපුරයේ වගේ ප්‍රදේශවල නමුත්තේගම එළවලු ගොවියට එළවලු විකුණ ගන්න බැරි වෙනකොට ශ්‍රී ලංකාවේ බලකාය ගිහිල්ලා ගොවිමටම ගිහිල්ලා එළවලු ලැබී ගත්තා. ඒවා මේ මාකට් එකට අරගෙන ආවා. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණය කර හිටපු සෙනගට මේ වන විට දිගින් දිගටම කඳුළු ඩෑස් ප්‍රහාරයන් එල්ල කරමින් ඉතාම නින්දිත සහ අනීතික ලෙස පුද්ගලයන්ට පහර දීම් සිදු කරනවා. මා මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ සියලුම ජනතාවට අපි රනිල්ව ගෙදර යවිය යුතුමයි. මේ ආණ්ඩුව ගෙදර යවිය යුතුමයි. අරගලේ වෙලාවේ කී දෙනෙක් කියලා කිව්වද ගොඩල් මාත්‍යට මේ ගහලා ඉවර කරන්න කියලා. අපි කරේ නැහැ. ගොඩල් මාත්‍යා හිතුවා මේ දරුවන්ගේ ජීවිත නැති කරනවට වඩා මම බලය අතාරන එක හොඳයි කියලා. ඒක සමහරු දැක්කා ගොඩබේ බයේ පැනලා ගියා කියලා. හැබැයි ගොඩබේට සුවිදා මුදාවක් ගිහින් පොලිසියක් හිටියා. ඒ බයේ පැනලා ගියා කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් ගොඩබේ රාජපක්ෂ මහත්තයා මම හිතනවා ඒ කරපු ආයෝජනය. ඒ ගත්ත තීන්දුව සාමාන්‍ය මනුස්සයට ගන්න බෑ. හැබැයි ඒ ගත්ත තීන්දුවෙන් තමයි දැන් අමර රාජපක්ෂට ඒ මරන්න ආපු තරුණයන්ගේ කරට අතදාගෙන දේශපාලනය කරන්න පුළුවන් හයියට. ඇත්තටම ගත්තොත් තෙල් ගෑස් විදුලිය අර්බුදයේ නිර්මාපකයා රනිල් බෙල්ල දුන්න ගෝඨාභය අසරණය. ඔව් තෙල් තියෙනවා රට ඇතුලේ තෙල් බවුසර් ගිය තැනක් නැහැ. මේ කොහොමද වෙන්නේ? ඒක තමයි මේ හොරකම කරපු. ඉතින් හොරකම කරපු එකකින් පැන්නේ රට දැන් ඇවිල්ලා ඔය මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ තෙල් සංස්ථාවේ. එයාගේ නෝන ගෙනල්ලා ඉල්ලාස්වීම දුන්නේ. මං ළඟ ඩොකියුමන්ට්ස් තියෙනවා. ඕනනම් කතා කරන්න පුළුවන් මේ කට්ටියට. එයා තමයි මේක දුන්නේ. හරි? අද එයා මොකද කරන්නේ? අද එයා හිමීට ලංකාවට පැනලා ගිහිල්ලා ඇවිල්ලා ඒ වෙලාවේ මොකද බෝහාරික විගණනයක් ගියා. හරි? ෆොරෙන්සික් ඔඩිට් එකක් ගියා. ෆොරෙන්සික් ඔඩිට් එකේ රිපෝට් එක දැන් ඇවිල්ලා තියෙනවා. මේ තෙල් බවුසර් වලට වෙච්ච දෙයක් නැතුව ගියා. කියන්නේ රට ඇතුලේ තෙල් තියෙනවා. හැබැයි තෙල් නැහැ. නැවකාපු මෙට්‍රික් ටන් 25000කට වෙච්ච දෙයක් නැහැ. 25000 වෙච්ච දෙයක්. මෙට්‍රික් ටන් 25000 මේ නවක් පිටිම නවක් ගිලා. ඒක පත්‍රවල ඔක්කොම ගියානේ. හරිද? ඒතකොට ඒ කියන්නේ ඒ ඔක්කොම තොරතුරු දැන් මගලා තින්නේ ඒක. මගලා තින්නේ. අර වහාරේ විදින්නේ කියනවා CID එකෙන් කියන්නේ කර. ඇත්තටම අරගල කරුවෝ ජනාධිපති ගෝඨාභය ජනාධිපතිතුමා මන්දිරයෙන් පිටත් වුණේ 11:21කට. අරගල කරුවෝ ජනාධිපති මන්දිරේ කඩාගෙන 11:28ට. මේ පොඩි කාලය තුල ගෝඨාභය ජනාධිපතිතුමාව ඉදා අල්ලගත්තා. ජීවග්‍රහණයෙන් අල්ලගත්තා. ඝාතනය කරනවා. ගඩා අපිට වෙච්ච දේ සදාම් හුසේන්ට ආයි නැවත කිය මහා නරක තරකට මේ කියනවා. ඒ නිසා එතුමා මේ වෙලාවෙවත් මේ රාජ් එකලේ බිනක් කරවන්න එපා කියලා මිනිස්සෙක් පිළිගන්න එපා. ඒගොල්ලෝ තමයි මේ අර්බුදේ නිර්මාණ කරේ රනිල්. ශනිකව මේ කඩාවැටීම නිර්මාණ කරේ රනිල්. 2015 බලයට ඇවිල්ලා ජාත්‍යන්තර වාණිජ වෙළඳපොලේ ණය ගත්තා. අපේ රට මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොලේ වාණිජ වෙළඳපොල ණය අරන් තිනවා කෝටි 5550 ඩොලර් කෝටි. ඩොලර් කෝටි 1550 අරන් තිනවා. ඩොලර් කෝටි 1550 අරන් තිනවා. මේ ඩොලර් කෝටි 1550යි ඩොලර් කෝටි 300යි ගත්තේ මහින්ද. ඒක 2021 වෙනකොට ගෙවලා ඉවරයි. නැ ඩොලර් කෝටි 1250 ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4මාරට. ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ණය ගන්නේ 101 පොලියට අවුරුදු 30 40 දිගු කාලයකට. හැබැයි රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොලේ ණය ගත්තා. අවුරුදු 5 10 කෙටි කාලින ණය 106 පොලියට ණය රනිල් වික්‍රමසිංහ ණය ගත්තා. අද අපිට ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර වාණිජ වෙළඳපොලෙන් ගත්ත හැම ඩොලරයක්ම රනිල් වික්‍රමසිංහ ගත්තා. ඩොලර් කෝටි 1250ම රනිල් වික්‍රමසිංහ ගත්ත ණය. ඇත්තටම ගත්තොත් තෙල් ගෑස් විදුලිය අර්බුදයේ නිර්මාපකයා රනිල් බෙල්ල දුන්න ගෝඨාභය අසරණය. පව් නිර්මාපකයා රනිල් මතක තියාගන්න. අභියෝගාත්මක අවස්ථාවක ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය පාණ්ඩවල හිඟයක් සහ
මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇනහිටීමේ තත්ත්වය වැනි ගැටලු ගැන මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේක විධ දුක්කම් කටළු ගැනත් මා ඉතා සංවේදී. මගේ දූර කාලේ වසර 2.5කට ආසන්න කාලයක් වසර 2ක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂා කරගන්න. නිරෝගී වූ මව්බිම ඇතුලේ මගේ ඉදිරි දූර කාල සීමාව ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා. ඇමති මණ්ඩලයෙන් පාර්ලිමේන්තුවේ සරාජ්‍ය සේවකයන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබා දීමේ අපෙන් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැපවෙන්න. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළා. අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව ආදන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාරගන්නවා. ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. අපි ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා දාලා තියෙන වැඩබදු මුළුමනින්ම අයින් කරනවා. අද මේ කලාපේ තියෙන වැඩිම විදුලි බිල අපිට තියෙන්නේ. අපි ඉතිහාස කිටි කාලයක් ඇතුළත මේ කලාපේ තියෙන අඩුම විදුලි බිල ලංකාවෙන් විදුලි නිෂ්පාදනය අපි ඇති කරනවා. තෙල් මිල අඩු කරනවා. සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන වටපිටාව අපි හදනවා. ඊට පස්සේ ඒ තමාරු කෙනෙක් ඉන්න ඕන. අපි යම් කාලයකට බලා ගන්න ඕන. එනිසා එවැනි ජීවිතය ගත කරගන්න බැරි පවුලකට අමාරුම පවුලකට 17500ක් යම් සහනයක් තියෙන පවුලකට රුපියල් 10000 දක්වා දීමනාවක් අපි ආර්ථිකය ගොඩ ගන්නකම් අපි ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ අපි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙලා. එතකොට ඒ යුක්‍රේනයේ මයිදාන් කියන්නේ උද්‍යානයක්. ඔව්. ගාන මුදුර වගේ. ඒතර මයිදාන් අරගලේ කියන්නේ උද්‍යානය කේන්ද්‍ර කරගෙන ඔය ගෝඨකෝහම වගේ මේ අරගල භූමියක් නිර්මාණය වෙනවා. එතනත් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් ඇවිල්ලා ප්‍රකාශ දෙනවා. ආගමික ඒ කියන්නේ ඔර්තොඩොක්ස් නෙවෙයි වෙනත් මේ විදියටම ගිය සෙල්ලේ විදියටම ගියා. ඊට පස්සේ නඩුවෙක් ඊළඟට සෝෂල් මීඩියා වීඩියෝ ටික. මේ පොඩි තරුණයෝ ඒගොල්ලෝ ආවා. ඉතින් ඒක ඇදි මාස 2-3 ඇදි ගියා. මීට වඩා ජීවිත හානි වුණා. මොකද එතන ආරක්ෂකාංශ මෙහි විදියට බලාගෙන හිටියේ නෑ. යම් යම් ප්‍රතිවිරෝධී මේ ක්‍රියාමාර්ග ගත්තා. කුමාරී ඇමරිකාව ඒකට සල්ලි පොම්ප කරපු ප්‍රමාණෙත් එක්ක දවසින් දවස සේනක වැඩි වෙන්න ගත්තා.